හලෝ යාළුවනේ, ඔයාලට සුබ දවසක්. ඔයාලා අදත් අපි ආදරෙන් පිළිගන්න අපේ Three Brothers Food YouTube channel එකට. මගේ නම සුදු මල්ලි. මේ ඉන්නේ අපේ ලොකු අයියා. ඉතින් කෑමට ආදරය කරන යාළුවෝ වගේම බීමට ආදරය කරන යාළුවෝමත් ආදරෙන් මතක් කරනවා. ඉතින් වෙනදා වගේම තමයි. ඉතින් අපි අද පොඩ්ඩක් එළියට ආවා ගෙදරම තමයි. ඉතින් වෙනදා ඉන්න කොට් එකටම තමයි ආවේ. ඉතින් අද අපි ගෙනාපු එක මේ ගමු නේද? එහෙනම් එළියට යාළුවන්ට පෙන්නන්නත් එක්ක. අරන් පෙන්නනවා එහෙනම්. ඔව්. යාළුවනේ. ඉතින් මේක අපි මේ කල්ල ටික අපි මෙහෙම පැත්තකින් තියමුනේ. කල්ල ටික පැත්තකින් තියමු. මික්සර් එකත් පොඩ්ඩක් කඩා ගන්න. මේක තියනවා. නිකන් ඉන්න බෑ. ඔන්න කල්ල ටික. එන්න ටෙවල් එක. ඔන්න. ඔව් උත්තරයි. සරලයි. අද පොඩි සරල බීමක්. නේලුකයි. ඔව්. අද සරල විදිහට යන්නේ. ඔන්න. ඇලෙයිද? ඇලෙන්නේ නැතුව ඉන්න. හරි. අපි තියාගමු දැනට. ඉතින් අපි ගෙනල්ලා තියෙනවා මේකට කොකා කෝලා. කොකා කෝලා ගෙනත් තියෙනවා තව ස්ප්‍රයිට්. නෑ ස්ප්‍රයිට් නෙවෙයි. සෝඩා ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි මේ පළවෙනි ෂොට් එක try කරලා බලමුනේ. මේ තියෙන්නේ. ඔව්. ඉස්සර කරගලා ඉන්න ඕනේ. ඔන්න ගත්තා ගැඩුවා. මේක කැමරා ඉවරයි. එන්න දාගත්තා. මේ රයිස් කරේ අපිට බැරිුණා නේ. දාගත්තා. අන්න තව රයිස් කර අපේ ලොකුයා ගෙනලා තියෙන්නේ. රයිස් කරේකුත් මේක නේද? දිබ්බේ වල ගෙනාවා. රයිස් කරේකුත් දාගත්තා. ඒකම පොඩි ෂොට් එකක් දාලා බලනවා. චුට්ටක් කොහොමද කියලා. ඒ සැර සෝඩා ඒක මම දා ගන්නවා. ටිකක් සැර සුවඳක් තියෙන ලොකුයි මේකේ. එහෙමයි. ඔය සැර සුවඳක් ඉන්නේ. නීට් ගහන්නේ නැහැ. ඉතින් මං ඉස්සලා නීට් පාරක් දානවා. මොකද මේකේ රහ කොහොමද කියලා බලන්න. ඔව්. එහෙනම් කට්ටියටම චීර්ස් කිව්වා. ඔන්න චීර්ස්. එහෙනම් පළවෙනි ෂොට් එක දාගමු. සරයි නීට් සැර වුණාට මට අවුලක් නැහැ. මරු. සුදුයි. අයිස් කරක් දාලා ගම්. මට නම් මරු. අර කොච්චි හැපුණාම තියෙන්නේ. ඔව්. අන්න ඒ වගේ සරක් එන්නේ. කොච්චි හැපුණාම සරක් එන්නේ. අන්න ඒ වගේ සරක් එන්නේ. ඉතින් ඒක නීට් එකට. දැන් මම මේ අයිස් කැට දෙකකුයි සෝඩා දාගත්තාම මරු ඉතින් බොන්න පුළුවන්. සෝඩා දාන සයිකල් බලමු ඊළඟ පාරට. ඉතින් මේ අද අපි ගෙනාව තියෙනවා මේ ලෙවල් එකයි මට නම් මේකට ඩෙවල් පෝෂන් දෙකක් ගත්තා. එක ඩෙවල් පෝෂන් එකක් වුණේ රුපියල් 450යි. දෙකටම. එතකොට දෙකටම නෑ එකක්. පොඩි ප්ලේට් එකක් තියෙනවා මේ වගේ. ඒකෙන් තමයි දෙන්නේ මේ 450යි එකක්. එතකොට ඒකෙන් දෙකක් ගත්තා. එතකොට 900යි එතෙන්ට. මේකට 300යි. ඉතින් මේ කල්ල 100ක් ගත්තා. මේ මික්සර් එක ගත්තා. ඉතින් ඔය සෝඩා මේ සෝඩායි කොකා කොලායි විතරයි. ටික තමයි තින්නේ. ඉතින් එච්චරයි. ඉතින් අද අප දෙන්න පොඩ්ඩක් පොඩි පාටියක් දාන්න හිතුවානේ. ඔව්. ඉතින් මේ ගෙදරම තමයි. ඉතින් අපි කොහෙවත් වැඩි යන්නේ නැහැ. ගෙදර තමයි. ඉතින් ගෙදර පැත්තේ චුටි තැනක් තියෙනවා දන්නවනේ. හැමදාම එන තැන. ඔව්. නේද? ඒ ඉන්න මේ ඉතින් ඇවිල්ලා මෙන්න මෙහෙම තමයි ඉතින්. ඉතින් අද පොඩ්ඩක් ප්‍රශ්නෙත් තියෙනවා. ඔව්. ප්‍රශ්නේ ඉතින් ගැටියක් තියෙනවා.
ඉතින් අපි මේකෙන් try කරලා බලන්නකෝ කොහොමද level එක කොහොමද කියලා කාලා බලමු. ඒකත් දාගන්න. කියලා කාලා බලන්න. කරා කොහොමද කියලා. මේ chicken. ඒ chicken එක තමයි හරිය. අද හොඳයි බයිට් එක නේ. තර ගතිය එහෙම හොඳට තියෙන ලුණු ගතිය. අර යට අලුත් වෙන කිය. අලුත් වෙන. සෝස් ගතිය. මම chicken එක හොඳට තියෙනවා. මේක නම් මේ ගත්තේ ගමන් choice එක නම් ගත්තේ මරද ගහමනින්මයි. මරද ගහමනින්. ඔව්. ගත්තේ මේ බයිට් එක ගත්තේ මරද ගහම මොකක්ද වයින් ස්ටෝස් එකට කන්න පල්ලමේ. තියෙන මං අත පැත්තේ මරණ ගාමුල කිව්වම ඉතින් අර කාල් වල ගොඩක් ප්‍රසිද්ධයිනේ. ඒතර ඕන කෙනෙක් දන්නවා. ඉතින් මේක ටිකක් ගැහුවම දැන් නිකන් අර පොඩි දාඩිය පාරකුත් දැම්මා. මොනවා වෙයිද දන්නේ නැහැ. ඊට වැඩ යන්න පුළුවන් එකක් දන්නේ නැහැ. choice ගහලා choice එකක් දන්නේ නැහැ. ඉතින් මේකත් ගහලා බලමු නේ. බලමු. ඔව්. මේකේ 33.5යි. 33.5ක් තියෙනවා මේකේ. මේක මේ රුපියල් 4000ක් තමයි උනේ. ඔව් මං ගල් එකක් ගන්න. ඊට බැරි ඒ වුණාට ඉතින් මේක ටිකක් ඉතින් හැමදාම මේක try කරන වැඩිය හොඳයි. ඔව්. වෙනසක් විදියට අලුත් දේවල් try කරලා බලන එකයි ලොකයි. ඔව්. මොකද වෙලක් ආයි ඉන්න හැමදාම එකම brand එක තමයි ගහන්නේ. එහෙම නැතුව පොඩ්ඩක් වෙනසක් වෙන්න ඕන. ඔව්. ඉතින් මේක බලමු සෝඩා එක try කරලා මේක. සෝඩාද කොකා කෝලාද හරියන්නේ කියලා. මම ඉතින් ගොඩක්ම අර try කරන්නේ සෝඩාත් එක්කම තමයි. මෙහෙම හරි ගියේම නැත්තම් තමයි මම අනිත් දෙකකට යන්නේ. නැත්තම් වතුර නැත්තම් සෝඩා නැත්තම් අයිස් කැට. ඒවට හරි ගියේ නැත්තම් තමයි පැණි ඒවට යන්නේ. ඒකට සෝඩා දාගත්තාම අර සෝඩා වල රහ විතරයි මෙයාට එන්නේ. සෝඩා අයිස් කැට දාගත්තාම එයාට වදින බෑ. වදින එක තියන් පොඩ්ඩක් තියවන්න දැන් ගාඩි පාරක දාලා තියෙන කිව්වනේ වදින. සරකටි තියෙනවා. ඒ වගේම මේ කියන්න ඕනේ මේ අපේ channel එක subscribe කරන්නත් ඕන යාළුවනේ. ඔව්. අපේ වීඩියෝ එක කරන කෙනෙක් බලන්න. bell icon එක ඔල් දාලා තියාගන්න. අපේ Facebook මේ page එක නේ. follow page එක. ඔව් follow page එක. ඒකත් මේ follow කරලා තියාගන්න. මේ ඉතින් අපේ වීඩියෝ ඉවරනකම් බලන්න. like කරන්න, comment කරන්න, share කරන්න. ඔව්. මේ කල් එක මරුවේ. කල් එකත් හොඳයි නේ. කල් එක සැරයි. බෑ හොඳයි. මේකට අර රස්නෙන් ටිකක් තිබ්බනම් තමයි හොඳ. එතන රස්නේ කියන්නේ මේක දාලා තියෙන්නේ. මරද ගහම අපි අර වෙනද ගන්න කඩේ ඒක වහලා. ඒක නම් මරු හැබයි. මේක කලි මහත කොල්ලයි. ඒක මරු. මේ ලොකෝයා දන්නවා. හොඳට මේ බයිට් තියෙන කෑම කඩේ මොකද යා ඒවට හොඳ ලැබි ඒවට. මම මේවට නේ චුට්ටක් අඩුයි. ඒවට මම කෑම වලට ලැබි. මම දෙකටම අවුලක් නැහැ. ඉතින් අපි මේකත් කාලා බලමුනේ. ඔව් එළුළු. ඕකේ. අලෙකත් හොඳට තැම්බිලා තියෙනවා මාමරායි. ගම්බිස්තේම දානවා සුපිරියට. මම කෙලියයි. මං සුදුරුණු කියන දේක් දාන්නේ ඉව දාලා නැහැ. ඒ කියන්නේ. මම බලනවා කිව්වේ. ඉතින් අපේ ලොකෝට ඒක අමතක කියලා. අමතක කරා නෙමෙයි මට නෙමෙයි. කඩෙන් දාන්න හැල්. ඔව්. සල්ලි ගත්තක් දන්නේ නැහැ. තමයි ඉතින් මේ කලබන්. ඕක මං කෑවා. මට මේ අවුල් ගියේ මේ සුදුරුණු පිළි දෙක. අපේ ලොකෝ සුදුරුණු කන්නත් එක්ක. සුදුරුණු මරු බයිට් එකට. මම ඒක මේ බැලුවේ මේ මොකෝ මේ අඩුපාඩුවක් තියෙන හින්දා. අය දාගන්න. ගවනස් choice. වදිනේ නෑ. ගවනස් choice කියන්නේ දැන් අපිට බඩ ගාගෙන තමයි යන්නේ ඉස්සරහට. දැන් මේක දැනෙනවා මොකද
මේක මේ කන්නේ දිලට ගහන්න බෑ දෙන්නෙකුට ගහන්න අමාරුයි. මෙහෙම බොන්නේ නෑ අපිට ඇති ගන්න වෙනකන් තමයි අපි බොන්නේ ඇති ගන්න වෙනකන් අපි වුණා ඊට පස්සේ නතර කරා නේද තමන්ට පුළුවන් තරමක් තියෙන්න බෑ තරමක් තියෙනවා නැත්නම් ඔව් ඊට චප් වෙලා චොර වෙලා චාරු වෙලා ඉන්නේ වෙයි ඉතින් මම තායක පාරක් දා ගන්නවා. ඒ කොකා කොලා try කරලා බලන්න. ඔය කොකා කෝලාත් එක බලන්න කොකා කොලා try කරලා බලන්න. මම නම් කොකා කෝලාත් එක්ක මම හිතන්නේ මේක සෙට් වෙයි කියලා ඒ වුණාට ඒකට කට්ටිය ඉන්නවනේ කට්ටිය ඉන්නවා. ඔව් කට්ටියන් හොඳ වෙන්න පුළුවන් මේ මගේ අදහස මම කියන්නේ ඉතින් මේ කොකා කෝලා සෙට් වෙන කට්ටියත් ඉන්නවා ස්ප්‍රයිට් සෙට් වෙන කට්ටිය ඉන්නවා ඔව් අන් එහෙම වර්ග කට්ටිය ඉන්නවනේ ගොඩක් කට්ටිය නේද කට්ටිය ඉන්නවා. ඔව් ඉතින් මම ටෙස්ට් කරන්න ඉතින් මෙයා හින ආසයි මේ ඔක්කොගෙම ටෙස්ට් කරලා බලන්න ඔව් මේ මට එහෙම ටෙස්ට් කරලා අපේ ලොකෝයට ඕනේ නම් මේ ඒකට මට එහෙම බෑ. ඔව් මට මේ සෙට් වෙන එක තමයි මම සෙට් කරගන්නේ. එයා සෙට් කරගන්න ඕනේ මේ තියෙන්නේ කොකා කොලා දාලා තියෙන්නේ. දැන් නම් චූටි ගතියක් තියෙන එක නීට් ගහපු හින්දා වෙන්නදී. කොකා කොලාත් එක්ක ගහලා බලමු. නේ? එන අහලා බලන්න මොකෝ වෙන්නේ කියලා විතරක් එනවා. කොකා කොලා එකත් එක්ක ගැහුවොත් සෝඩා එක ගැහුවම නම් නිකන් සෝඩා බොනවා වගේ තමයි දැනෙන්නේ. කොකා කොලා එක ලොකයි බොද්දි මේ තිත රසක් එන්නේ. තිත්තයි. එහෙනම් මම නම් මේකට කියන්නේ කොකා කොලා නැතුව ස්ප්‍රයිට් නෙමෙයි සෝඩා. සෝඩා දාලා බලන්න හොඳයි. සෝඩා ඇඩ් කරයි ඔව් මේ ගාන ස්කොයිස් එකට. තිත්තයි මේක. කල්ල දිනවා කලවම් කල්ල මේ පොඩි දවසකින් තමයි මම බොන්නේ මට නම් ටිකක් දැන් වැඩිලා වගේ නිකන් මේ ඔව් උල්ලෙක් දැන් ගොඩ දවසින් කියන්නේ අපි එන්න ජොබ්බට යනනේ ඒකට අපිට මම try කරන්න ලකුණු නෑ ලොකයි අදත් මේ වීඩියෝ එකක් කරන්න ඕන හින්දා තමයි මේ කරගත්තේ ගත්තේ ඔව් ඉතින් මේ කියන්නේ වැඩ ලොකයි කියන දෙන්නේ මේ ඇත්තටම මේක වදිනවා මදිනවා මේ දැන් මට චුට්ටක් වැඩිලා තියෙන්නේ මේ බෝතලෙම අපි දෙන්න ගහන්න බෑනේ බෑ ඉතින් අපි දෙන්න මේ භාගයක් ගහද්දී අපි දෙන්නලා කොහොම යන්න වෙයිද දන්නේ ගෙදර සමහරවිට මෙතනම ඉන්න වෙයි ඉතින් මේ මොකද්ද වෙන්නේ කියලා ඔයාලා බලන්න වීඩියෝ එක අපිට වෙන දේවල් මොනවා කියන්නේ ඉතින් හොඳට මේ වදිනවා ඉතින් චිකන් කෑල්ල කාලා බලමු ආයේ දියලුනේ මේ මත්තන් මේ අන්තිමේ ගහන්නේ මේ බට්ටියක් කල් නිදා ගන්නත් ඕන හිතු දෙපාන්දර වැඩ යන්නත් ඕන එහෙනම් මේ අපි වීඩියෝ එක බලන්න මේ ඔයාලත් මේවා try කරලා බලන්න නේ ඔය හැමදාම එකම එක try කරලා බලන්න එපා ගොඩක් තියෙන අරකු જાති නේකොලේ ඉතින් හැම මං කියවනේ කලින් කිව්වා හැමෝම එපලක් අය එකම જાතිය try කරනවා ඒක කරන්න එපා එක එක වර්ග තියෙනවා try කරලා බලන්න දත් තියෙන කලින් මස් ටිකක් කාලේ ඉන්න නේ අනිවාර්යෙන් ඉතින් මේ චිකන් එක මාර රහයි අර පෙළගුව අයියා දන්නවා ඉතින් හොඳ බයිට් වර්ග තියෙන කඩ ඉතින් මම සෝඩා එකක් try කරනවා දිගටම මොකද මේකට හරියන්නේ සෝඩායි අයිස් කැටේ දැම්මම නම් මේක මරු ඈ මම මේ වගේ වදිනා කියන්නේ මේ පොඩි දවසකින් අපි try කරන්නේ එතකොට මේ දැන් රස්නෙත් වැඩිනේ ඩයග්‍රෑම් වැඩි එතකොට අපේ ඇඟවල වල තමයි මම නම් ඇති වගේ මේක මේ මම මේක විතර try කරන්නේ මේ මටත් ඇති දැන් නම් ඔය ඔළුව ටිකක් පොඩ්ඩක් විතර
පාවෙන සීන් එකක් තියෙනවා. එයාට අසල බොන්න පුළුවන් දේවල් තියෙනවා. තියෙනවා. ඔව්. අද ටිකක් අමාරුයි. මේ මේ පොඩි ටින් එකකට වදිනවා තියෙනවනේ. වෙලාවල්. බීර ටින් එකකට වදින වෙලාවල් තියෙනවා. මට තියෙන්නේ අද ඒ වගේ වෙලාවක් වගේ තමයි. ඒ නිසා මේ යාළුවනේ මේ මට නම් ඇති. මේ ඔයාලා try කරලා බලන්න. ඔයාලා පුළුවන් විදිහට අඩු බජට් වලට ගිහිල්ලා ඉස්සරහ අඩු පොඩි කියන්නේ යන්න. ඔව්. සවුත් එකම මම ගන්න එපා. ටිකක් තියෙනවනේ. ඔව් ඉතින් සවුත් කියන්නේ ඉතින් අපේ අඩුම quality තියෙන එක ගාලානේ. ගල් අරකු. ඔව්. ඒක ගිහිල්ලා ඉතින් උඩු චුට්ටක් ගිහිල්ලා ස්පොට් පාරක් ගහලා ඈ ඒවනේ තියෙනවනේ. ගොඩක් දේවල් තියෙනවා. ඔව්. චුට්ට චුට්ට ඉතින් ඒව ගහ බලන්න ඕන. ඉතින් අපිට නැත්නම් වැඩක් නැහැ. අපි ඉස්සර try කරන්න බලන ඉස්සරහින් ලෝකේ අනිවාර්යෙන් try කරමු. අනිවාර්යෙන්. එහෙනම් ටිකක් විතර මේ වචනත් පැටලෙනවා. මේක දාගත්තාම හොඳ ගණන්. අපි දා බීලා තියෙන මෙතන. අපි මෙතක්වත් බොමු. බොමු ඉතින් අදට බොන්න බෑ මට නම් ඇත්තටම අද බොන්න බෑ. මේ බොන්න පුළුවන් නම් මම බොනවා. ඔව් මම මේක දැන් try කරලා බලන්න. ඔව්. ඒ නිසා මේ වෙන දවසක අපි හොඳ මේ එකක් ගහමුනේ. ටිකක් අද මේ පොඩ්ඩක් වීඩියෝ කරද්දිත් අපි පරක් වුණා දැන් කී දෙනා. අපිට පරක් වුණා. ඔව් ඒකයි ගොඩාක් මේ විදිහට වැඩ කරන්නත් තියෙනවානේ. ඉස්සරහට හොඳ වීඩියෝ එකකින් ඔව් මේ ඊට හොඳ බෝතලයකින් හම්බ වෙමු නේද? ඔව්. එහෙනම් අද අපි සමු ගන්න. අපේ මේ වීඩියෝ ටික ඔක්කොම subscribe කරන්න. ඉවරන අනිවාර්යෙන් බලන්න. subscribe කරා. ඔය ඉතින් tag වෙනවනේ. අපේ ලෝකෙට වැඩිලා තියෙන දැන් චුට්ටක්. මොකද මෙයා කොච්චර කොහොම කිව්වත් මෙයාට බොන්න ටිකක් අමාරුයි. ඉතින් මේ මොකද කියන්නේ වීඩියෝ එක දිගටම බලන්න ෂෙයා කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම ඔව් ත්‍රී බ්‍රදර්ස් YouTube channel එක subscribe කරන්න. හරි. ඇතිනේ. ඔව් ඇති නේද? මං හිතන්නේ මේක අපි භාගයක් ගහද්දී අපි දෙනාට යන්න දෙන්නේ මෙතන. යන්න හම් වෙන්න මෙතන ඉන්න වෙන්නේ අපි දෙන්න. මට පොඩ්ඩක් පාවෙනවා. මේ ඔව් එනේ යාළුවනේ අද අපි ගිහින් එන්නම්. සමගා ටටා බයි.